සරසවිය රසවිය සවියවිය. හැම මනුස්සයෙක්ගේම ජීවිතේ එක එක කලවක වන එක එක විදිහට ජීවිතේ මතක හිටිනවා. ඉතින් මේ මගේ ජීවිතේ හරිම ලස්සන කලවකාරයක්. කැම්පස් එකට ඇවිල්ලා අවුරුදු 4ක් ගෙවලා ඉවරයි. ඒ අවුරුදු 4 පුරාවට කොච්චරනම් මතක මේ ජීවිතේ එකතු වුණාද? මේ මතක එක්ක මම තවමත් ජීවත් වෙනවා. තවමත් කියන්නේ අද විතරක් නෙවෙයි. ඉස්සරහට මම මැරෙනකම්ම මේ මතක මාව ජීවත් කරවයි. මම මෙතනදී මාව උදාහරණයට ගත්තට මම වගේම මේ වෙද්දී අපේ කැම්පස් එකෙන් අවුට් වෙන ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම කැම්පස් එකේ ඉන්න අවසන් වසර ගෙවන ලොකු පිරිසක් ඉන්නවා. ඒ හැමෝගෙම ජීවිතවල මේ අවුරුදු ගානට මේ අවුරුදු 4ට එකතු වෙන මතක අමතක කරන්න බැරි මතක අමතක නොවන මතක බොහෝමයක් එකතු වෙලා ඉතින් එයාලගේ මම වගේම කවදාක හරි දවසක අපස්සට හැරිලා බලද්දී මේ මතක එයාලව ජීවත් කරවයි. අපි කැම්පස් එක නිකන් කැම්පස් එකක් කියලා කියන්නේ. අපි කියන්නේ මේ තමයි නීදුම් සරසවිය කියලා. බහිරාට කඳු පන්ති පහගෙන එන නීදුම චූටි පොදවැස්සටත් සීතල නීදුම එක්ක මේ කැම්පස් එක කොච්චර ලස්සනයිද කියලා දන්නේ කැම්පස් එක ඇතුලේ ජීවත් වෙන අපේ ළමයින්ම විතරයි. ඒ වගේම කැම්පස් එකෙන් අවුට් වෙන අයියලා ඒ මතක එක්ක තාමත් ජීවත් වෙලා නැති. මට දැනෙන විදිහට මට දැනුණ තැන තමයි ඌවෙලස විශ්වවිද්‍යාලය. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ කැම්පස් එකේ සමාජයට. සමාජ කියවම දන්න පිරිසක් ඉන්නවා නොදන්න පිරිසක් ඉන්නවා. සමාජ කියන්නේ අපේ කැම්පස් එකේ ලොකුම කැන්ටින් එක. මෙතෙන්ට තමයි අපේ ළමයි ගොඩක් එකතු වෙන්නේ. ඒ වගේම ගැලරි කියන අපේ පොඩි කැන්ටින් එකේ අනිත් පිරිස සමහර ළමයි එකතු වෙනවා. එතන හරිම ලස්සන වේව් එකක් තියෙනවා. මේ අපේ මල් පාර. මල් පාර කිව්වට මල්ලකුද නෑ. හැබැයි මේ පාර දිගට කොච්චර මතක එකතු වෙන පිරිස ඉන්නවද කියන්න මට කියන්න බෑ. මොකද මේ මතක එක්ක ජීවත් වෙන මිනිස්සු ඕනේ තරම් තාමත් මගේ මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට ගොඩාක් වෙලාවට අහන්න ලැබෙන වචනයක් තමයි මතක කියලා කියන්නේ. එක දෙයක් කියන්න. මතක එකතු කරන්න. මතක එකතු කරන තරමටම ඔයාලට දවසක ආපස්සට හැරිලා බලද්දී hina වෙන්න සතුටු වෙන්න නැත්තම් සතුටු කඳුලක් ඇහැට උනන්න ඔයාලට ගොඩාක් දේවල් ඔයාලගේ ජීවිතේට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ මගේ ආදරණීය ඌවෙලස විශ්වවිද්‍යාලයේ එක දවස එක මොහොතක්. ඉතින් අපේ විශ්වවිද්‍යාලයට එන්න බලාගෙන ඉන්න නංගි ළමයිලාට විශ්වවිද්‍යාලයේ ජීවිතය අවසන් කරපු අයියලාට විශ්වවිද්‍යාලයේ ඉන්න ඔයාලා හැමෝටම මේ දවස මේ වගේ මතක අලුත් කරන වීඩියෝ එකක් ඉස්සරහට හම්බ වෙනවා.